බොජෝ ෂාව් කොනිචිවා නිහාව් අයිබෝවන්. ඉතින් යාළුවනේ මොනවාද මේ කිව්වේ කියලා ඔයාලා බලන්න ඇති නේද? මොනවාද මේ කිව්වේ කියලා දැනගන්න ඕන නම් ඔයාලා අපේ රීජන්ට් එකේ ටීචර්ස්ලාගෙන් අහන්න. එයාලා දන්නවා මේ ඕනම කරන ලැන්ග්වේජ් එකක්. ඉතින් පේනවනේ පිටිපස්සේ. අර පිටිපස්සේ පේන්නේ ඔයාලා හැමෝම දන්න Lord of the Ring රෙකෝඩ් කරපු Remarkables කියන මවුන්ටන් එක. ඒක තියෙන්නේ නිව්සීලන්ත වල ක්වීන්ස්ටවුන් වල. ඉතින් මම නිව්සීලන්ත වල ඉඳලා නිශාල් මලින්ද. ඉතින් මං කවුද කියලා දන්නේ නැත්නම් ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ පුංචි වීඩියෝ එකෙන්. Dan no feelings gas sepa uyane darawali හරි දැන් ඔයාලා දැක්කනේ මං කවුද කියලා. ඉතින් ඔව් මම ලංකාවේ ඩාන්සර් කෙනෙක්, ඒ වගේම ඩාන්ස් කොරියෝග්‍රාෆර් කෙනෙක්, වගේම ටීචර් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි නිව්සීලන්ත වලත් මම දැන් ටීච් කරනවා. ඩාන්ස් ඉගෙනන ගමන් තමයි ජොබ් එකකුත් කරනවා. ඉතින් ඒ හැම දෙයකම පිටුහලක් වෙච්ච එක දෙයක් ගැන කියලා තමයි මේ ආවේ. වැදගත් දෙයක්. ඒක ඔයාලට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකයි මම කියන්න ආවේ. මගේ වේලාවත් අරගෙන ඔයාලට. ඉතින් ඒ තමයි රීජන් ලැන්ග්වේජ් ස්කූල් එක ගැන. රීජන් ලැන්ග්වේජ් ස්කූල් එක තමයි මට මේ හැම දෙයකටම මූලිකත්වය උනේ. ඇත්තම කියනවා නම් දැන් මේක කියන්නේත් මේ මුදල් ගර ප්‍රචාරය කරන එකක් නෙමෙයි, හදවතින්ම කියන දෙයක්. ඉතින් රීජන් ලැන්ග්වේජ් ස්කූල් එක මම 2009 තමයි රීජන් ලැන්ග්වේජ් ස්කූල් එක ජොයින් වෙන්නේ. මම රීජන් එකට යන්නේ මුලින්ම IELTS කරන්න කියලා හිතාගෙන. ඔයාලා කියනවනේ IELTS කරන්න හිතාගෙන. ඒ කියන්නේ රටකට යන්න බලාපොරොත්තු වෙයි. යනකොට නදී ටීචර් තමයි මට හම්බුනේ මුලින්ම. නදී ටීචර් එතකොට මාත් එක්ක කතා කරලා මගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් චෙක් කරලා බලලා ඊට පස්සේ නදී ටීචර් කිව්වා හොඳයි පුතේ මට හැබැයි ඒ වෙලාවේ තිබුණේ පොඩි කාලයක් විතරයි. මම හිතන්නේ මාස කිහිපයක් ඇතුළත වගේ මට IELTS කරන්න උවමනාවක් සිද්ධ වුණා. ඊට මම ටීචර්ට කියනකොට ඇත්තටම ටීචර් මාර විදිහට ඒ කියන්නේ කන්සර්න් කළා. එයා මට කිව්වා අපි පුතේ මෙහෙම දෙයක් කරමු. මගේ අපේ තියෙනවා දැන් ඔයා IELTS ක්ලාස් එකට යන ගමන්ම ඔයාට මම ඔෆර් කරන්නම් අපේ 5 day ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඒ 5 day ක්ලාස් එකට ජොයින් වෙන්න ඕවා. ඒ ගමන් එතකොට ඔයාලා තවත් නොලෙජ් එක පොලිෂ් කරගන්න පුළුවන්, ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් ඉක්මනටම කියලා. ඉතින් ඇත්තටම ටීචර් එහෙම කිව්වේ ටීචර් තව කෝස් එකකට දාලා මුදල් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කවදාවත් මම දන්නවා. ඒක මොකද ඒ ටීචර් කිව්වේ ඒ කෝස් එකකට මට half price වගේ පේ කරන්න තමයි එයා මට ඉඩ හදලා දුන්නේ. ඒ තරම් ටීචර් ස්ටුඩන්ට් ගැන හිතුවා. ටීචර් ස්ටුඩන්ට්ගේ අනාගතය ගැන දැක්කා, හිතුවා එයාට මේ වගේ සපෝට් එකක් දෙන්න ඕන කියලා. මොකද ටීචර්ට නැත්තම් තිබුණා කෝසස් දෙකේම ගාන අරගෙන ගන්න. අපේ ටීචර් කවදාත් මුදල් ගැන කවදාත් හිතුවේ නැහැ. ළමයිගේ දැනුම ගැන තමයි හිතුවේ. ඉතින් මට ඒක එක පොයින්ට් එකක් ඔයාලට කියන්න තියෙන. ඒ වගේම තමයි ඒක මට තවවත් මතකයි. ඒ වගේම තමයි මම දැන්ට මේ විද්‍ය ඩාන්සර් කෙනෙක් වෙන්න එකම හේතුව උනේ මම දැන් 5 day ක්ලාස් එකේදී අපේ ගොඩක් ඇක්ටිවිටීස් තිබුණා. අපේ එක තියෙනවා, ස්පීච් කරන ඒවා තියෙනවා, ඩ්‍රාමා කරන ඒවා තියෙනවා, පොඩි ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරනකොට අපේ පොඩි ඩාන්ස් අයිටම් එකක් තිබුණා. අයිටම් එකට මම ඉතින් ආසාවෙන් ප්‍රැක්ටිස් කළා. ඉතින් ඒ ප්‍රැක්ටිස් කරනකොට චුටිපල් පැටි ප්‍රැක්ටිස් කරනකොට ආසාවෙන් මට ආසාව හිතුණා තව දුරට ඩාන්සින් කරන්න. ඊට පස්සේ මම ඒ ගත්ත පියවරක් හැටියට තමයි මම මේ වෙද්දි ලොකු ඩාන්සර් කෙනෙක් වෙලා ඉන්නේ. ඒ කියන්නේ රීජන් එක කියන්නේ මම දකින්නේ ඉංග්‍රීසි උගන්න තැනක් විතරක් නෙමෙයි. ඉංග්‍රීසි වලට අමතරව ගොඩක් දේවල් අපිට ලැබෙනවා. මම දැන් මේ වගේ මට මෙහෙ වුණත් තැනකට ඇවිල්ලා කට්ටියට 100කට වුණත් ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි බය නැතුව කතා කරන්න, ස්පීච් එකක් කරන්න ඉඩ හැදුනේ. ඒ කියන්නේ මම මගේ කන්ෆිඩන්ස් එක හැදුනේ රීජන්ට් එකේ. මම බය නැතුව ඒක කියනවා. මොකද මම කලින් කෙනෙක් එක්කත් කතා කරන්න ලැජ්ජාව තිබ්බ කෙනෙක්. හැබැයි රීජන්ට් එක ගියාට පස්සේ මම හැමසම ෆෝවර්ඩ් වෙනවා, ටක් ගාලා මොන හරි දෙයක් කිව්වහම අපි එකතු වෙලා ඉස්සරහට ගිහිල්ලා කරන්න පුරුදු වුණා. ඉතින් මම දකින්නේ රීජන් එක කියන්නේ ඉංග්‍රීසි ඒ කියන්නේ ලැන්ග්වේජස් උගන්න තැනක් විතරක් නෙමෙයි. එතන ලොකු පරිසරයක්. එතන තියෙනවා ගොඩාක් දේවල් කරන්න පුළුවන් තැනක්. හරියට අපේ ස්කූල් එක වගේම තමයි. ස්කූල් එකට වඩා දෙයක් අපි ඉගෙන ගන්නවා අපි ජීවිතේට වැදගත් වෙන දේවල්. ඉතින් මම කියන්නේ රීජන් එක කියන්නේ ආයතනයක් නෙමෙයි, පවුලක් මම දකින්නේ. ඉතින් මෙච්චර කියපු දේවල් එක බලපුවහම මම විතරක් නෙමෙයි මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන රීජන් එක නිසා. මගේ බැච් එකේ හිටිය මම 2009න් පස්සේ අතර මාස වැඩි වෙලා 2010 බැච් එකට ජොයින් වෙනවා. ඒ අර ජොලියට වගේ ආසාවට වගේ තව යාළුවෝ කට්ටියක් එක්ක යන්න. ඉතින් මම කියන්නේ එතකොට ඒකිනුත් ගොඩක් කට්ටිය මට හම්බුණා. ඒ හැමෝම දැන් එක එක ලෙවල්ස් වල ඉන්නවා. ගොඩක් කට්ටිය ආමි එකේ ලොකු
පොසිෂන්ස් වල ඉන්න අය හැමදේටම උදව් වෙච්ච දෙයක් තමයි ඉංග්‍රීසි කියන්නේ. මෙහෙදී වුණත් මම ගොඩක් නිව් ස්ටාෆ් ට්‍රේනින් කරන කෙනෙක්. එතකොට නිව් ස්ටාෆ් එක ට්‍රේනින් කරනකොට ගොඩක් පිටරටවල කට්ටිය එනවා. ජපාන් ඔය ෆ්‍රාන්ස් වල ෆ්‍රෙන්ච් වල කට්ටිය ඉතාලි ගොඩාක් රටවල ස්පැනිෂ් ඒ කට්ටිය මම ට්‍රේනින් කරනකොට මගෙන් අහනවා වගේ ඉංග්‍රීසි හරි ලස්සනයිනේ. ඔයා කොහෙද ඉගෙන ගත්තේ කියලා ස්කූල් එකෙන්ද කියලා අහනවා. එතකොට මම යාළුවට කියන එකම උත්තරේ තමයි ස්කූල් කාලේ ඉගෙනුවා. හැබැයි මම ප්‍රයිවට් ක්ලාස් එකකට ගියා. මම ඒකෙන් තමයි මේ වගේ තරකට හැදුනේ කියලා මම තවටත් කියනවා. ඉතින් ඒ දේ ලැබුණේ මට රීජන්ට් එකෙන්. ඒක මම බය නැතුව කියනවා 100ක් 200ක්. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම කියන්න තියෙන්නේ මම වගේම අපේ යාළුවෝ වගේම ඉංග්‍රීසි කතා කරන්න වගේම තව වෙන භාෂාස් තියෙනවා. මම හිතන්නේ භාෂා ගොඩාක් උගන්වනවා රීජන්ට් එකේ. ඉතින් ඒ හැමදේම ඉගෙන ගන්න වල පුළුවන් වෙනවා අපේ රීජන් ලැන්ග්වේජ් ස්කූල් එකෙන්. ඉතින් අපේ නඩී ටීචර් ඇතුළු අපේ ටීචර්ස්ලා සේරම උගන්වන ටෙක්නික්ස් ටිකක් තියෙනවා. විදිහක් අපේ නියම් එකම විදිහක් නෙමෙයි උගන්වන්නේ. අපේ දැනුම කියන්නේ ලැන්ග්වේජ් එකක් උගන්වන විදිහල දන්නවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයාලා ඉගෙන ගන්න ආස නම් මොකක් ලැන්ග්වේජ් එකක් යන්න රීජන් ලැන්ග්වේජ් ස්කූල් එකට ඉගෙන ගන්න ජීවිතේ ජය ගන්න. ජය වේවා.